ඔයාලට කොහොමද? එන්නකෝ අපිත් එක්ක ගාල්ලට යන්න. ගාල්ලේ ගිහින් මොකද කරේ කියලා බලන්න වීඩියෝ එක ඉවර වෙනකම්ම එකතු වෙලා ඉන්න. අද අපි ගමන පටන් ගන්නේ කුරුණෑගලින්. කුරුණෑගල ටවුන් එකේ බස් එකේ නැගලා හයිවේ එකේ තමයි අපි ගාල්ලට යන්නේ. ඔන්න දැන් අපි ගමන පටන් ගත්තා. එක්කෙනෙකුට ටිකට් ප්‍රයිස් උනේ 1650යි. බස් එක ටවුන් එකෙන් 7:07යි කාල විතර වෙද්දී වගේ පිටත් වෙනවා. බස් එක හයිවේ එකට ඇතුල් වෙන්නේ දම්බොක්කෙන්. ඔන්න අපි දැන් දම්බොක්කට ආවා. එතන ඉඳන් ඔන්න දැන් අපේ ගමන පටන් ගන්නවා. ඉතින් අපි බලමු හයිවේ එකේ යද්දිනොත් ලස්සන පරිසරයක් බලා ගන්න පුළුවන් වෙයි. මේ ගමනේ යන්න අපිට පැය කීයක් යයිද කියන්නේ අපි දන්නේ නැහැ. ගිහින් බලමු. ඉතින් 11:12 විතර වෙන්න කලින් යන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. දැන් නම් ඉතින් පොඩි නිදිමතකුත් එනවා. ඔන්න ඉතින් කොහොම හරි නිින්ද ගියා. නිින්ද ගිහින් බලනකොට දැන් අපි කෙරවල පිටිය හරියටම ඇවිල්ලා. දැන් ඉතින් ගමන ටිකක් දුර හරි ඇවිත් ඇති කියලා හිතනවා. බලන්නකො මෙන්න මේ ලොකේෂන් එක මාරම ලස්සනයි. යටින් පාර තියෙනවා. ඊට උඩින් තමයි හයිවේ එක යන්නේ. ඊට එහා පැත්තෙන් වතුර පාරක් යනවා. මාරම ලස්සනයි. ආස හිතන තැනට නම් මෙතන දන්න අය නම් ඉතින් මට නම් හරියට මතක නැහැ. බලන්නකෝ. දැන් නම් ඉතින් ගොඩක් දුර අපි ඇවිත් කියලා හිතනවා. කිව්වා වගේම තව ගාල්ලට තියෙන්නේ කිලෝමීටර් 7යි ගාණක් තියෙන්නේ. ඉතින් දැන් අපි ඔන්න ගාල්ලේ හැරෙන තැනටම ආවා. මාතරට සහ ගාල්ලට හැරෙන තැන. අපි දැන් ගාල්ල පැත්තට බස් එක හැරෙව්වා. ඒකල අපි ඉස්සරහම ගියේ මේ ස්ටෑන්ඩ් එකට කියන්නේ කොටුවට ගියේ. ඒකල වෙලා අපි එතනින් අවශ්‍ය කරන දේවල් අරගෙන තමයි ආපහු අපි නතර වෙන තැනට ආවේ. දවස් දෙකක් ඉන්න ඉතින් තමයි අපි මේ ගමන ආවේ. මේ හරිය ඉඳන් අර බීච් එකට එහායින් කන්දක් වගේ පේන්නේ. එතන චෛත්‍යයක් තියෙනවා. ඒක මං හිතන්නේ රෝමන්සල සම චෛත්‍ය වෙන්න ඕනේ. ගිහින් නැහැ ඉතින්. අපි ඒකටත් යන්න හිතන් ඉන්නේ. ගියාම බලමුකෝ. කොටුවට ගියාට අපි ගාලු කොටුව බලන්න නම් ගියේ නෑ. හොඳටම අවසරේ හින්දා අපි නතර වෙන තැනට ඇවිල්ලා බෑග් තියලා අපි යන්න තීරණය කරා උණවටුන බීච් එකට. ගිහින් බලමුකෝ. ඔන්න ඉතින් අපි දැන් උණවටුන බීච් එකට යන පාරේ තමයි මේ යන්නේ. කෑම කඩයක් හොයලා කෑම කඩකින් කෑමත් කාලා දැන් ඔන්න බීච් එකට අපි ආවා. මාරම ලස්සනයි. අපි ආවලේ ගොඩක් කට්ටිය හිටියේ නෑ. හැබැයි මේ රැළ සරයි. නාන්න ඕනේ කරන ඇඳුම් ටිකත් අරගෙන තමයි අපි බීච් එකට ආවේ. එහෙනම් තමයි මේ බෑග් එකක් දාගෙන ඉන්නේ. නැත්තම් බලනවනේ මොකද කියලා. අපි දැන් ඔන්න ඇඳුම් මාරු කරලා බීච් එකට ආවා. මේ හැබැයි මේකේ රැල්ල මාරම සැරයි. ආපහු ගොඩට එනවා. ගොඩ ඉඳන් ආපහු බීච් එකටම ගහගෙන යන්න තරම් රැල්ල සැරයි. මාරම ලස්සනයි. හොඳටම හවස් වෙනකන් නෑවා. පහපාමාර ඉදරනවා. අපි බීච් එකේ තමයි හිටියේ. ඒකල වෙලා ආයෙම ඇඳුම් මාරු කරගෙන අපි දැන් ගාලු කොටුවට යන්න තමයි කතා වෙලා හිටියේ. ඊට පස්සේ මේ ලොකේෂන් එක මාරම ලස්සනයි. හවස් වෙනකොට බීච් එක අර අමුතුම ලස්සනක් තියෙනවානේ. ඉතින් අපේ මේ දිහත් බලාගෙන ඉඳලා ෆොටෝ අරගෙන වීඩියෝ කරලා අපි දැන් මේ හිමින් ආයෙම ගාලු කොටුවට යන්න පිටත් වුණා. බීච් එකේ වෙලාව ගියා වැඩි. ඒ නිසා අපිට ගාලු කොටුවට එන්න ගොඩක් වෙලා ගියා. හොඳටම රාත් වුණා. මම හිතන්නේ 7ටම කෙට්ටුයි දැන් ඉතින් අපි මේ පහින් ඉතින් ගාලු කොටුවට යන ගමන් ඉන්නේ. බස් එකේ තමයි අපි ආවේ. ඇවිල්ලා බහැලා දැන් මේ ගාලු කොටුව දිහාට යන ගමන් ඉන්නේ. ගිහින් බලමු ඉතින් රැට වටපිටේ කොහමද කියලා. ඔන්න ඉතින් අපි දැන් ගාලු කොටුවට ආවා. රැටත් ලස්සනයි. හැබැයි හවසක වගේ ආවනම් ගොඩක් ලස්සන තියෙයි කියලා හිතනවා. වටේට ලයිට් දාලා එමිති ලස්සනම් බලා ගන්න පුළුවන්. දැන් අපි ගාලු කොටුව උඩින් පහළට බහිනවා.
රෑට කෑම අපි ගාල්ලේ ටවුන් එකෙන් කෑම ටික අරගෙන ගිහිල්ලා දැන් අතර වෙන තැනට ගිහින් කන්න තමයි හිතාගෙන යන්නේ. දැන් ඉතින් යමුකෝ අපිත් එක්ක. ඔන්න දැන් අපි නතර වෙන තැනට ඇවිල්ලා ඇඟ සෝදගෙන කෑමත් කෑවා. අපි නතර වුණේ මේ විලා එකේ. එන්නකෝ යන්න විලා එක බලන්න. උඩ තට්ටුවේ රූම් දෙකයි, කිචන් එකයි, බාත්රූම් පාසුකම් තියෙනවා. ඊට පස්සේ රූම් එකෙන් රූම් එකට බැල්කනිත් තියෙනවා. අපිට ඕන කෑමුණත් උයාගෙන කන්න පුළුවන්. කිචන් එකේ ඕන කරන දේවල් තියෙනවා. අපිට බඩු ගෙනින් උයා ගන්න පුළුවන්. හැබැයි ඉතින් අපිට ටයිම් එකක් තිබුණේ නැහැ. ඔය තියෙන ඉස්සරහා රූම් එක. අපි ඒක නෙමෙයි හිටියේ. ඊට ඉස්සරහින් තියෙන රූම් එකේ තමයි අපි හිටියේ. එන්න කියන්න අපිට රූම් එක බලන්න. මේ තියෙන්නේ අපි හිටපු රූම් එක. රූම් එහෙමත් හොඳයි ඇත්තටම. හොඳට තියෙනවා ඒවා. පිරිසිදුයි. good morning ළමයි. අද අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවසේ. අද අපි රෝමන්සලටයි ජංගල් බීච් එකටයි තමයි යන්න හිතන් ඉන්නේ. එන්නකෝ යන්න. ඕන්න ඉතින් අපි රෝමන්සල සාමචෛත්‍ය ගාවට නම් ආවා. කන්දක් උඩ නගින වගේ තමයි ඉතින් නගින්න තියෙන. පයින් එනකොට නම් අමාරුයි. පයින් සමහරු නම් පයින්ුත් එනවා. අපි ඉතින් වීල් වල තමයි ආවේ. මාරම ලස්සනයි මෙතන. ගිහින් බලමුකෝ. සාමචෛත්‍යයේ පහළ මළුවයි ඉහළ මළුවයි මළු දෙකක් තියෙනවා. අපි දැන් මේ ඉහළ මළුවට තමයි ඇවිත් ඉන්නේ. මාරම ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. මම දැක්ක ලස්සන view එක වෙන්නේ නැති මේ සාමචෛත්‍ය උඩට පේන්නේ. බලන්නකෝ ඉර දිහා ඉර වටේට ලස්සනට වලාකුළු එක එක හැඩ වලින් වට වෙලා මාරම ලස්සන ඉරට ඇවිත් තිබුණා. සාමචෛත්‍ය උඩට ගාලු කොටුව හිටන් ලස්සනට පෙවුනා. ඒක හරියට වීඩියෝ වෙලා නැහැ. මාරම ලස්සන. එතනින් එන්න නම් හිතුන්නේ අපිට හිතුණ අපරාධේ අපි ඊයේ හවස මෙහෙට ආවනම් මාරම ලස්සන බලා ගන්න තිබුණා කියලා. බීච් එකටත් වඩා මට හිත ගියේ මෙන්න මේ ඉරටමයි. ඔන්න ඉතින් අපි දැන් සාමචෛත්‍ය වලින් පහළට බහින්න හදන්නේ. අයියා මෙහෙ බලන්න. සාමචෛත්‍ය ගාවින් පහළට යන්න ඕනේ ජංගල් බීච් එකට යන්න. එන්නකෝ යන්න. දැන් අපි ජංගල් බීච් එකට යන්න තමයි මේ යන්නේ. මෙතන ඉඳන් පහළට බහින්න තමයි තියෙන්නේ. එතකොට තමයි ජංගල් බීච් එක හම්බෙන්නේ. අපි ඉතින් ගිහින් බලමු. මාත් ගිහින් නැහැ. පළවෙනි පාට තමයි මම මේ ජංගල් බීච් එකට යන්නේ. බලන්නකෝ ඉතින් බෑග් එකක් දාගෙන යන විදිය එක පටියක් මේ ඇඹරිලත් එක්ක. පිස්සි වගේ ඔහේ යනවා ඉතින්. සිහියක් නැහැ ඉතින්. ලෝකෙට පේන්න අපි මොකටද මව පාන්නේ? අපේ විදිහට සරල විදිහට ජීවත් වුණාම අපිට ලේසියනේ. මේ ලොකේෂන් එකත් මාරම ලස්සනයි. ෆොටෝ ගන්න, වීඩියෝ ගන්න. වැටගිය පඳුරස්සෙන් බීච් එක පේනකොට තවත් ලස්සනයි. අන්න ඉතින් මෙතනින් තමයි පහළට බහින්න තියෙන්නේ. අපි අංකෝ ගිහින් බලමු කොයි වගේද කියලා. ඉන්නෝ ළමයෝ. එයා යන වේගෙට මට යන්න බෑ ඉතින්. එයා හයියෙන් යනවනේ. මම ඉතින් හිමීට වීඩියෝ කර වට පිට බල යනවා ඉතින්. දාලා යන්නේ නැහැ ඉතින්. ටිකක් දුර ගිහිල්ලා බලන් ඉන්නවා මං එනවද කියලා. මේ තියන්නේ අර චෛත්‍ය උඩට පෙවුන බීච් එක බලන්නකො. දැන් නම් හොඳටම ලං වෙලානේ. මාරම ලස්සනයි. ඔය පේන්නේ බෝඩ් එක නම් පේනවා ජංගල් බීච් කියලා. ගිහින් බලමුකෝ. ඉතින් මාරම ලස්සනයි. වැටකෙය පඳුරු එහෙම තියෙනවා මේ හරියේ. ඕනේ ඉතින් අපි දැන් ජංගල් බීච් එකට ආවා. දැන් ඉතින් ඇඳුම් මාරු කරගෙන බීච් එකට යමු. නෑ ඇඳුම් මාරු කරන්න කලින් තව ලස්සන දෙයක් හම්බුණා. බලන්නකො මොකද්ද කියලා. නාන්නත් 100ක් නැතිවෙ නෑ. ඒක දැක්කට පස්සේ
ඔන්න ඉතින් මට හම්බුනේ ලස්සන දේ බලන්නකෝ. ඇති කඩාන වටනොත් එහෙම ආයෙ මගුලක්. ඔන්න ඉතින් බීච් එක අමතක වුණ ඒ මොහොත ගොඩක් වෙලා ඉතින් ඔන්චිලා පැත්තා කට්ටිය කෑ ගැහුවා බැරිම තැන කඩම් වැටේ කියලා. ඒත් ඉතින් මං මේ වැඩේ අතාරියේ නෑ. පැත්ත ඇති වෙනකම්. ඔන්න ඉතින් යන්තම් ඔන්චිලාවෙන් බැහැලා බීච් එක දිහාට යන්න තමයි හදන්නේ. තාම ඉතින් ඇඳුම් චේන්ජ් කරේ නෑ. ඉතින් ඔක්කොම කලින් රැල්ල පාගලා ඉන්න බෑ ඉතින්. ඔන්න ඉතින් යන්තම් ආව ඇඳුම් මාරු කරන්න. හරි ඇඳුම් මාරු කරගත්තා. දැන් ඉතින් බීච් එකට යන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් බීච් එකෙන් ආයෙ ගොඩ ගන්න සෑහෙන වෙලාවක් යයි. ඉතින් ගිහින් බලමුකෝ ඉතින් මේ බීච් එකේ රැල්ල නම් සැරයි වගේ පේන්නේ. මෙතනත් රැල්ල මාරුම සැරයි. ෆෝන් එකත් අරන් ගියා. තව ටිකෙන් ෆෝන් එකත් වැටෙනවා. ඉක්මනට ගිහලා තිබ්බා. ඔන්න ඉතින් යන්තම් බීච් එකෙන් ගොඩට ඇවිල්ලා ඇඳුම් මාරු කරගෙන ආයෙම යනවා. ඉතින් පොඩ්ඩක් රවුමක් දාලා ෆොටෝ එකක් අහගෙන ඔන්චිලාවත් පොඩ්ඩක් පැත්තා. ඉතින් ඇති වෙන්නේ නැහැ නේද? එතනිනුත් එන්න නම් හිත තිබුණ නෑ. ඉතින් අපි ඊට පස්සේ බස් එක තියෙන්නේ අපිට එකට. හවස බස් එක යන්න කියලා කතා වුණා. ඊට පස්සේ නෑ කට්ටියම එකතු වෙලා අපි එකේ බස් එකේම යන් හවස් වෙනවා. රෑ වෙනවා ගෙවල් වලට යද්දී කියලා කතා වෙලා අපි ඉතින් පිටත් වෙලා ආවා. දුකයි ඉතින්. කොහොම හරි යන්න බස් එකට අපි නැගලා දැන් හයිවේ එකේ එන ගමන් ගාල්ලෙන් නම් එන්න හිත දුන්නෙම නෑ. ඉන්නමයි හිතුනේ. ආයෙත් දවසක ගාල්ලේ එනවා. යන්න බැරි වුණ තැන්වල ඇවිදින්න. මානම ලස්සනයි මේ පැත්තේ ඉතින්. අපි දෙන්නට හයිවේ එකේ යනකොට මේ බස් එකේ සීට් එක ඉස්සරහම සීට් එක තමයි හම්බුනේ. ඉතින් එතෙන්ට වෙලා හොඳට ඇත්තටම ලස්සනට මේ පේන වටපිටාව බලාගෙන ඉතින් පොඩි නිින්දකුත් දාගෙන අපි ආවා. දැන් ඉතින් අපි හොඳටම ලං වෙලා ඉන්නේ. බස් එකෙන් බහින්නත් අපි ළඟයි. ඉතින් ලස්සන ළමයෝ ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා ගාවට එන්නම්. එතකන් ගිහින් ගෙන්නම්. බයි බයි.